කොහොමද ඔයාලට? ඉතින් අද අපේ තෙෂු බබාට ලස්සන කතන්දරයක් කියලා දෙන්නලු. එයා කතන්දර පොත් ගොඩාක් තියාගෙන මම වැඩ ඉවර වෙලා එනකන් මෙතනට වෙලා හිටියා. ඉතින් මට හිතුණා මේ කතන්දරේ ලස්සන නිසා ඔයාලගෙටත් කියලා දෙන්න. මේක තමයි තෙෂු බබා තෝරලා දෙන කතන්දර පොත. මේකේ නම පුංචි ටිකිරි. චූටි ගෑණු ළමෙක් ගැන තමයි අද මේ කතන්දරෙන් කියන්න යන්නේ. එහෙනම් අපි බලමුකෝ කතන්දරේ මොකක්ද කියලා. ඔන්න පුතේ අහගන්න. පුංචි ටිකිරි දවසක් කඩේට ගියා. එයා කඩේ යනකොට අහස අඳුරු වෙලා තිබුණ නිසා කුඩේකුත් අරගෙනයි ගියේ. එනකොට මගදී වැස්ස වහින්න පටන් ගත්තා. මොකද්ද පුතේ වෙලා තියෙන්නේ මගදී? හොඳට අහන් ඉන්නවනේ. ටිකිරි කුඩෙන් වැටෙන වැහි බින්දු ටික සෙල්ලම් කර කර පාර දිගේ ඇවිදගෙන ආවා. පාර අයිනේ තිබුණ ලොකු ගහක් යට කවුරු හරි අඬන සද්දයක් ඇහිලා ටිකිරි එබිලා බැලුවා. කවුද එබිලා බැලුවේ? ටිකිරි. අනේ පුංචි වලස් පැටියෙක් වැස්සට හොඳටම දෙමිලා වෙවුලනවා. ටිකිරි වලස් පැටියා ළඟට ගිහින් එන්න පුංචි පැටියෝ කුඩේ යටට ඇයි ඔයා අඬන්නේ කියලා ඇහුවා. අනේ මට වැස්සට කලින් ගෙදර යන්න බැරි වුණා. මාව තෙමිලා ලෙඩ වුණොත් අපේ අම්මට ගොඩාක් දුක හිතෙයි. කාටද තෙෂු බබා දුක හිතෙන්නේ? අම්මට. අම්මා දුක් වෙනවට මම ආස නැහැ. ටිකිරි වලස් පැටියා කියපු දේ අහලා ගොඩාක් දුක් වුණා. මමත් මේ වැස්සේ සෙල්ලම් කරලා ගෙදර ගියහම ලෙඩ වෙනවා. එතකොට අපේ අම්මා දුක් වෙනවා තමයි. මමත් අම්මා දුක් වෙනවට ආස නැහැ. ටිකිරිත් ආස නැහැලු එයාගේ අම්මා දුක් වෙනවට. ඒ නිසා මමත් ආයෙත් වැස්සේ සෙල්ලම් කරන්න කොච්චර ආස වුණත් වැස්සට දෙමෙන්න යන්නේ නැහැ කියලා හිතාගත්තා. එන්න පැටියෝ මම ඔයාව තෙමෙන්නේ නැතුව ගෙදරට ඇරලන්නම්. ඉතින් මේ ටිකිරි හොඳ ළමෙක් නේද? එයා වලස් පැටියව ගෙදරට ඇරලවන්න තමයි දැන් හදන්නේ. කුඩේ යටින් ගිහින් වලස් පැටියව ගෙදරට ඇරලවලා ටිකිරිත් නොතෙමී ගෙදර ගියා. ටිකිරිත් තෙමෙන්නේ නැතුව පරිස්සමට ගෙදර ගියාලු. අද නම් වැස්සේ තෙමිලා නැහැ වගේ. මගේ හොඳ දුව කියලා අම්මා ටිකිරිගේ ඔළුව අත ගෑවා. ටිකිරිට ගොඩාක් සතුටු හිතුණා. ඉතින් පුතේ මේ දවස්වල වහිනවනේ. ඔයාලත් අම්මා කියලා දේ අහලා පරිස්සමට ඉන්න ඕනි. වැස්සේ තෙමුනොත් ලෙඩ හැදෙනවා. ලෙඩ හැදුනොත් ඔයාගේ අම්මටත් ගොඩාක් දුක හිතෙනවා. ඒක නිසා වැස්සේ තෙමෙන්නේ නැතුව පරිස්සමට ඉන්න ඕනි. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝ එකක් එක්ක අපි දෙන්න ආයිත් එන්නම්. එතකන් සතුටින් පරිස්සමින් ඉන්න. බයි.